හැමෝම කතා කරන මීගමෝ බන්ධනාගාරය වුණ සිද්ධිය සමහර අය try කරනවා වෙන පැත්තකට හරවන්න. ඒත් මේකේ ඇත්තම කතාව බැලුවම මේක නිකන්ම හිරගෙදරක ඇති වුණ සාමාන්‍ය රණ්ඩුවක් නෙමෙයි. ලංකාවේ බන්ධනාගාරවල වුණ ගැටුම් ගත්තම මේ වගේ ඇතුලේ ඉන්න නිලධාරීන්ව අමානුෂික විදිහට ගහලා මරලා දාපු සිද්ධියක් වෙලාම නැහැ. ඔයාලා දන්නවා දැන් ලංකාවේ කුඩු ජාවාරමයි පාතාලයයි මර්ධනය කරන්න ලොකු වැඩපිළිවෙලක් යනවා. ඩුබායි, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල හැංගිලා හිටපු ලොකු ජාවාරම්කාරයෝ පවා අල්ලගෙන ලංකාවට ගේන්නේ මිනිස්සු බයක් නැතුව දෙන තොරතුරු නිසා වගේම ආරක්ෂක අංශත් මේ වැඩේට වෙනදට වඩා සංවිධානය වෙලා මේ වැටලීම් කරන නිසා. අන්න ඒ රැල්ල දැන් බන්ධනාගාර තුලෙත් තියෙනවා. හිරගෙවල් ඇතුළේ ඉන්න සමහර රැඳවියොත් මේ ජාවාරම නතර කරන්න යාලට තියෙන උමනාව නිසා මේ ජාවාරමට විරුද්ධව ඉස්සරහට ආවයි. ඒ නිසා ඇතුලේ සිද්ධ වෙන මේ කුඩු බිස්නස් එක ගැන නිලධාරීන්ට තොරතුරු දුන්නා. ඉතින් නිලධාරීනොත් ඒ තොරතුරු වලට අනුව වැඩ කරලා හිරගෙවල් ඇතුලේ කුඩු ගෙනියන එක, කුඩු විකුණන එක, පාවිච්චි කරන එක සෑහෙන්න පාලනය කළා. ඉතින් ඒ විදිහට තමන්ගේ බිස්නස් එක කුඩු වෙද්දී ඒකට උදව් කරපු නිලධාරීන්වයි තොරතුරු දීපු රැඳවියන්වයි මර්ධනය කරන්න තමයි කුඩු මාෆියාව කරන අයත් එළියිඳන් මේ බිස්නස් එක හැන්ඩල් කරන අයත් එකතු වෙලා මේ ප්‍රහාරය ප්ලෑන් කරලා කළේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අමානුෂික විදිහට නිලධාරීන්වත් රැඳවියන්වත් ඒ විදිහට ඝාතනය කළේ. තමන්ගේ ජොබ් එක අකුරටම කරපු හිරගෙවල් ඇතුලේ කුඩු බිස්නස් එක නවත්තන්න අවංකවම උත්සාහ කරපු ඒ නිලධාරීන්ට මේ නිසා යාළගේ ජීවිතවලින් වන්දි ගෙවන්න වුණා. මේ ප්‍රහාරයට සම්බන්ධ වුණ අපරාධකාරයෝ හිරගෙදර වහලවල් උඩට නැගලා කෑ ගැහුවා අපිට ඩෙන්ගු හැදිලා නිලධාරීන් බැලුවේ නැහැ, ඉන්න ඉඩ කඩ නැහැ, ඩෙන්ගු වලින් අපේ අය මැරුණා වගේ කතා කියලා. හැබැයි නලින්ද ජාතිස් ඇමතිවරයා මාධ්‍ය හමුවේදීත් ඇහුවා එහෙම ඩෙන්ගු වලින් මැරුණා නම් කෝයාලගේ මෘත ශරීර කියලා. ඒ නිසා ඒ කතා විතරමයි. දැන් සමහරු සිරකරුවෝද මිනිස්සුයෝය කියලා ලස්සන බෝඩ් ලෑලි උස්සගෙන මේ අපරාධකාරයන්ට සුදුහුණු ගන්නවා. මිනිස්සුන්ට වැරදීම් වෙන්න පුළුවන්. ඒත් හිරගෙදර ඇතුළේ ඉඳගෙනත් කුඩු බිස්නස් එක කරගෙන යන්න දෙන්නේ නැතුවට තමන්ගේ රාජකාරිය කරපු නිලධාරීන්ව මේ විදිහට ගහලා මරන අපරාධකාරයෝ මිනිස්සුයෝ නෙමෙයි. විශේෂම දෙයක් තමයි මම දැක්ක නාමල් රාජපක්ෂලා පාර්ලිමේන්තුවේදී සද්දට කතා කරනවා මත්ද්‍රව්‍ය ගැන, හිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන. ඒත් ඔයාලට මතක ඇති පහුගිය කාලේ තංගල්ලේදී මහා පරිමාණ කුඩු නිෂ්පාදනාගාරයක් වුණා. ඒක අයිති කෙනා නාමල් රාජපක්ෂගේ සමීපතම කෙනෙක්. එයාලගේ පාලන කාලේ පුරාම මේ රටට කුඩු ගේන්න මේ ජාවාරම්කාරයන්ට දේශපාලනිකව උපරිම සපෝට් එක දුන්නා. සමහර දේශපාලකයොත් කුඩු බිස්නස් කළා. තව දෙයක් තමයි මේ සිද්ධිය වෙච්ච දවසේ බන්ධනාගාරයේ ඉස්සරහ රැඳවියගේ අම්මා කෙනෙක් අඬ කියපු කතාවක් ඔයාලා දකින්න ඇති. ඒ අම්මා කිව්වා අපේ දරුවා අද මේ තත්ත්වයට පත් වෙන්න මේ විදිහට විනාශ වෙන්න වග කියන්න ඕන පහුගිය පාලකයෝ කියලා. ඔව් ඒක තමයි ඇත්ත. එදා කුඩු ජාවාරමට දේශපාලන රැකවරණ දීලා අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ කුඩු වලට බිලි කරපු රාජපක්ෂලා තමයි අද පාර්ලිමේන්තුවේ ඇවිත් මේ වගේ පොරටෝක් දෙන්නේ. ඉතින් ඒ ජීවිත දුන්න නිලධාරීන්ට සාධාරණයක් ඉටු වෙන්න නම් මේ අපරාධකාරයන්ටත් එයාලා පිටිපස්සෙන් ඉඳගෙන මේක මෙහෙවන කුඩු මාෆියාවට නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන. මම මේ වීඩියෝ එකේ අන්තිමට දාන ඒ අම්මා කියන කතාව ඇහුවම ඔයාලට තේරෙයි ඒ අම්මට තේරෙන දේ අපේ රටේ සමහර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේද කියලා. උන් ලෝකෙට අපරාධකාරයෝ උනාට උන් අපේලේ උන් අපරාධකාරයෝ කරුවේ පොලිසියයි හිටපු දේශපාලනඥයෝ අපේ දරුවන් අපරාධකාරයෝ කරුවේ